හරි. එතකොට ලඝු ගණක වලින් සුළු කිරීමේදී මම මුලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ඔයාලට part 1 එක. මේ part 2 වීඩියෝ එක. හරිද? මේකදී ඔයාලට කියලා දෙනවා කොහොමද වර්ගයක්, එහෙම නැත්නම් ඝනයක්, එහෙම නැත්නම් වර්ගමූලයක්, ඝනමූලයක් කොහොමද සුළු කරන්නේ? එහෙම නැත්නම් 4න් එකේ බලයක්, 6න් එකේ බලයක් කැමති එකක් කොහොමද සුළු කරන්නේ කියන එක කියලා දෙනවා. හරි. එතකොට මෙහෙම හිතන්නකෝ. දැන් දෙකේ වර්ගය ඔයා දන්නව කීයද? කෙලින්ම 4යි කියලා දන්නවා. ඊළඟට 3ේ වර්ගය ගත්තොත් ඔයා 9යි කියලා කියන්න දන්නවා. 3 ගුණ කිරීම 3නේ. ඒ වුණාට නිකමඩේ හිතන්න 1833 වර්ගය. එහෙම නැත්නම් 635 වර්ගය. අර ඒක එක සැරේටම ගන්න බෑනේ. ඔයා 635න් ගුණ කරන්න ඕනනේ. නිකමඩේ හිතන්න මේ 635 වර්ගය කියන කෙනා ලේසියෙන් ගන්න ක්‍රමයක් තියෙද? ඔව්. ලඝු ගණක භාවිතා කරලා මේ 635 වර්ගය කියන කෙනා ලේසියෙන් මෙයාට ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු 635 වර්ගයට කැල් එකෙන් ගැහුවම කීයද එන්නේ කියලා. හරි. 403යි 225ක්. 403යි 225ක්. ඔන්න ඔහම ගයක් එනවා කැල් එකේ ගැහුවට පස්සේ. හරි. අපි බලමු කොහොමද මේ වගේ එකක් ලඝු වලින් සුළු කරන්න කියලා. එතකොට මම ඔයාලට පළවෙනි වීඩියෝ එකේදී කියන විදියට ලඝු පොත තියෙන විදිය දැන් දන්න ඕනේ. ලඝු පොතේ කොහොමද අදාළ දේවල් තෝරගන්නේ කියන දේවල් දන්නවා. හරිද? ඒතර මම මේකෙදී ලොකුවට මේ දේවල් ගැන කියන්න යන්නේ නැහැ. ඔයා පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම බලලා මේකට එන්න. බලන්න මේ 635 දශම ස්ථානයක් පේන්නේ නැත්නම් ඒක තියෙන්නේ මෙතනනේ. ඒතර මෙතන තියෙනවා ඉලක්කම් 3ක්. ඉලක්කම් 3ක් තියෙනව නම් ඔයා පටන් ගන්න ඕන 2.0 කියලා. මේ විදිහට 2.0 කියලා තමයි පටන් ගන්න. ඉලක්කම් 4ක් තියෙනවා 3.0. එහෙමනේ. ඊට පස්සේ ඔයා බලන්න ඕන මේ දීලා තියෙන සංඛ්‍යාවේ මම 635 මෙතන ලියා ගන්නම්. ඒ දීලා තියෙන සංඛ්‍යාවේ පළවෙනි දෙන්න තෝරගන්න ඕන. එතනින් පස්සේ ඊළඟ එක්කෙනා තෝරගන්න ඕන. ආයෙ මම කියවනේ ඊළඟ එක්කෙනා තෝරගන්න ඕන කියලා. නමුත් මෙතන ඉන්නේ බිඳුව. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔයා ලඝු පොතේ හරිද ලඝු පොතේ අර ලඝු ගණක කියන කොටසේ බලන්න මේ පැත්තේ තියෙනවනේ අර මම අර මේ දා බෝඩ් එකේ ඇඳලාත් පෙන්නුවා මෙන්න මේ විදියට 10න් පටන්ගෙන මෙහෙම පහළට තියෙනවනේ. ඊට පස්සේ ආයි මේ පැත්තට යම් කිසි සංඛ්‍යාටයක් තියෙනවා මෙහෙම බිඳුවෙන් පටන්ගෙන 1 2 කොහොම ටිකක් ඉස්සරහට ගිහලා ආයේ මධ්‍යස්ථ අන්තරය කියලා කොටසකුත් තියෙනවා. ඔයා ලඝු පොතක් ගත්තට පස්සේ පැහැදිලිව ඒක පේන්න තියෙනවා. එතකොට මෙතන බලන්න 63 5 තියෙන්නේ කොහේද කියලා. හරිද? 63 5. එතකොට 63 5ට තුන තියෙන්නේ මෙන්න මේ වගේ තැනක, 5 තියෙන්නේ මේ වගේ තැනක. ඔය දෙක මෙහෙම යා කරාට පස්සේ ඔයාට සංඛ්‍යාව සෙට් වෙනවා 80යි 28 කියලා. මෙතෙන්ට 80යි 28 කියලා එනවා. අනිත් ඉතින් බිඳුවනේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අනිත් සංඛ්‍යාව බිඳුවනේ. ඒ නිසා එයාට මොකුත් එකතු කරන්න අඩු ගන්න මොකුත් දෙයක් නැහැ. ඔයා මේ 80යි 28 කියන එක කෙනා ගත්තා නම් හරි. එහෙනම් මම මෙතෙන්ට ලියා ගන්නවා 80යි 28 කියලා. හරිද? ඔතනින් පස්සේ මෙතන තියෙන්නේ වර්ගයක් නම් මේ අදාළ සංඛ්‍යාව 2ෙන් ගුණ කරන්න ඕන. මෙතන ඝනයක් නම් ආවේ ඔය කියන අදාළ සංඛ්‍යාව 3ෙන් ගුණ කරන්න ඕන. මෙතන 6 වෙනි බලයක් නම් අදාළ සංඛ්‍යාව 6ෙන් ගුණ කරන්න ඕන. හරි. එතන මෙතන වර්ගයක් තියෙන නිසා මම 2ෙන් ගුණ කරලා බලනවා මොකද්ද එන උත්තරේ කියලා. 8 වරක් 2 16න් 6 ඉතුරුයි 1ක්. දෙවරක් 2 4යි 1යි 5යි. බිඳුවේව 2ක් බිඳුවයි. 8 වරක් 2 16න් 6 ඉතුරු වෙනවා 1ක්. දෙවරක් 2 4යි 1යි 5යි. හරිද? ඊට පස්සේ මේ දශම ස්ථානයෙන් වම් පැත්තේ තියෙන මෙන්න මේ 5 කියන කෙනා අමතක කරලා 60යි 56 කියන කෙනා ඔයා තෝරගන්න ඕන. අපි දැන් බලනවා මේ 60යි 56 කියන කෙනාගේ ප්‍රතිලඝු. ඒ කියන්නේ 60යි 56 මෙන්න මේ මැද කොහේ හරි තැනක ඇතිනේ. 60යි 56 නැත්තම් ඊට ආසන්න අගයක් හරි ඇති. ආසන්න අඩු අගයක්. හරි. මම දැන් ලඝු පොතේ බලනවා 60යි 56 හෝ ඊට ආසන්න අගයක් තියෙනවද කියලා. එතකොට 60යි 56
මට සෙට් වෙනවා 60යි 53. හරිද? 60යි 53 සෙට් වෙන්නේ හරියටම 40 3. 40 මෙන්න මේ වගේ තැනක ඉන්නවා. 3 මෙන්න මේ වගේ තැනක ඉන්නවා. ඔය දෙක යා කරාට පස්සේ ඔයාට හම්බෙයි 60 53 කියලා. 60 53 කියලා සෙට් වෙයි. එතකොට 60 56 වෙන තව තුනක් නෙමදි. ඔය තුන ඔයා ගන්න ඕන අර මධ්‍යයන් අන්තරය කියන තීරුවේ. හරිද? මේක ඔස්සේම ඔයා එන්න. ඒතකොට ඇති මධ්‍යයන් අන්තරය කියලා තීරුවක්. මේ මධ්‍යයන් අන්තරයේ තීරුවේ තුන තෝරගන්න ඕන ඔයා. හරිද? එතකොට මේ තුනට අදාළව උඩින් තියෙන්නේ මේ තුන තෝරගත්තොත් ඊට අදාළව උඩින් තියෙන්නේ මෙන්න මෙහෙම 3 කියලා එකක්ම තමයි. එහෙනම් ඔයා මේකට එකතු කරන්න ඕන. එකතු කරන්න නෙවෙයි. ඒ කියන්නේ 40 3 තමයි ඔය කියන ප්‍රතිලඝු වෙන්නේ. 40 3 පැහැදිලිද? හරි. මෙතනින් ගත්ත 40 මෙතනින් ගත්ත 3 ඔයාට මදි වුණා තව 3ක්. ඒ 3ට අදාළව උඩට ගියාට පස්සේ මධ්‍යයන් අන්තරයේ තීරයේ තියෙන 3. එහෙනම් 40 3 දැන් මොකද්ද කරන්නේ? මේ දශම ස්ථානයේ මේ පැත්තේ 5 නම් තියෙන්නේ. මෙතන ඉඳන් ඉලක්කම් 6ක් තියලා දශම ස්ථානයක් තියන්න ඕනේ. ඉලක්කම් 6ක් තියලා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව බිංදු දෙකක් මෙතෙන්ට සෙට් වෙනවා. ඒතර ආසන්නව මට ඕක ලියන්න පුළුවන් 4.03 ගුණ කිරීම 10 1 2 3 4 5. ඔන්න ඔහම උත්තරයක් විදිහට මට ලියන්න පුළුවන්. බලන්න මෙන්න මෙතනින් ආපු උත්තරේ මේකත් ওই විදිහට 10 බලයක් විදිහට මම ලිව්වොත් මේක ලියන්න පුළුවන් නේද 4.03යි 2 ගුණ කිරීම 1 2 3 4 5 10 5ක් කියන. ඒතර මේ උත්තරේ සහ මේ උත්තරේ ආසන්නව සමානයිනේ. කැල් එකකින් ගහද්දි හරියටම තිතටම ගාන එනවා. නමුත් ලඝු සුළු කිරීමේදී තිතටම කියන්නේ ආසන්නම අගේනවා හරිම අගේනවා. ඔන්න ඔය විදිහට තමයි මොකක් හරි සංඛ්‍යාවක වර්ගයක් ආවොත් සුළු කරන්නේ. එතකොට මොකක් හරි සංඛ්‍යාවක් ඝනයක් ආවොත් මොකද්ද කරන්නේ? මේක දෙකෙන් ගුණ කරා වෙනකොට ඒක තුනෙන් ගුණ කරන්න ඕනේ. හරිද? එතකොට මම ඝනයක් සුළු කරන්නේ කොහොමද කියලාත් කියලා දෙන්නම්. මේ වැඩේ වෙන්නේ මේ විදිහට තමයි. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ වගේ දෙයක් ආවොත් මම නිකන් ගන්නම් මොකක් හරි සංඛ්‍යාවක් හිතන්නකො 84 කියලා. එතකොට මේ 84 ඝනය ඔයාට එක සැරේටම ගන්න බෑනේ. 84 ගුණ කිරීම 84 ගුණ කිරීම 84. ඔయిత වඩා වෙනස් මොකක් හරි වැඩි අගයක් ගත්තොත් නිකන් 928 ඝනය. ඒත් එක සැරේටම ගන්න බෑනේ. ඒ වගේ තමයි මම උදාහරණයක් විදිහට මේ 84 ගත්තා. හරි කොහොමද මේකේ ඝනය හොයන්නේ? ඊට පස්සේ ආයෙ හිතන්නකෝ 84ෙම ඔයාට වර්ගමූලය ගන්න ඕන කියලා. වර්ගමූලය කියලා කියන්නේ මොකද්ද? 84 භාගවෙනි බලය. 84 භාගවෙනි බලය. ආයෙ ඔයා හිතන්න ඔයාට 84 ඝන මූලයක් ගන්න ඕන කියලා. 84 ඝන මූලය. කොහොම ලියන්නේ? ඕක ලියන්න පුළුවන් 84 3න් 1 වෙනි බලය. හරි. එතකොට මේ වගේ එකක් කොහොමද ලඝු වලින් සුළු කරන්න කියන එක තමයි අපි දැන් බලන්නේ. එතකොට ඔයා දැන් දන්නවා අපි මුලින්ම තෝරගන්න ඕන මේ 84 කියන සංඛ්‍යාව. මම මුලින් මෙන්න මෙයා හදන්නම්කො පළවෙනි කෙනා. 84 ඝනය කොහොමද සුළු කරන්න කියන එක. එතකොට 84 ඔයා තෝරගන්නවා. ඔතනින් පස්සේ තියෙන්නේ ඔක්කොම බින්දුනේ. එතකොට මට මේකේ තෝරගන්න වෙන්නේ පළවෙනි සංඛ්‍යා දෙක විතරයි. ඊතුරු සංඛ්‍යා නෑ නේද? බින්දු තියෙන්නේ. එහෙනම් 84 බිඳුව තමයි දැන් ඔයාලට බලන්න වෙන්නේ. 84 බිඳුව. බලමු 84 බිඳුවට එන්නේ මොකක්ද කියලා. ඔයා ලඝු පොතේ බලන්න 84 බිඳුවට එනවා 92.43. ඒ කියන්නේ 84 මේ වගේ තැනක ඉන්නවා. හරිද මේ තීරුවේ. මේ තීරුවේ බිඳුව මේ වගේ තැනක ඉන්නවා. ඔය දෙක යා කරාට පස්සේ ඔයාට එනවා 84 බිඳුවට 92.43 කියලා. 92.43 කියලා. හරිද? එතකොට ඔයාට දැන් දශම ස්ථානයෙන් මේ පැත්තේ සංඛ්‍යා දෙකක් නේ ඉන්නේ 84. දශම ස්ථානයේ මෙතනනේ තිබුණේ. ඒකෙන් වම් පැත්තේ සංඛ්‍යා දෙකක් නම් ඉන්නේ 1.0 කියලා පටන් ගන්න ඕනේ.
ඒ 1 කියන කෙනාට මේ 92.43 ඇඩ් කරන්න ඕන මේ විදිහට. 92.43. හරි. ඔය පියවරෙන් නවත්තලා මම මුලින්ම මේ 84 ඝනය කියන කෙනා සුළු කරාම කැල්ලකින් එනාගේ බලලා ඉන්න. අපි කලින් ඒ විදිහට නේ කරේ. හරි. 84 ඝනය. 84 ඝනයට ඔයාට එනවා 592.704ක්. මම මෙහෙන් ලියන්නම් 592.704ක්. ඔන්න ඒ වගේ අගයක් තමයි එන්නේ. 592.704 හරි. දැන් ඔයා මේ පියවර ලියා ගන්න ඕනේ. ඔතනින් පස්සේ ඔයා දන්නවා කලින් වර්ගයක් හොයාදී දෙකෙන් ගුණ කරා වගේ දැන් ඝනයක් හොයාදී තුනෙන් ගුණ කරන්න ඕනේ. මෙයා තුනෙන් ගුණ කරනවා. 3 වරක් 3 9යි. 4 ඒව 3ක් 4 8 12න් 2 ඉතුරුයි 1ක්. 3 වරක් 2 6 1යි 7යි. 9 3ෙන් ගුණ කරාම 27යි ඉතුරුයි 2ක්. 3 වරක් 1 3යි 2යි 5යි. අන්න ඔයාට එනවා 5.772යි 9ක්. දැන් මොකද්ද කරන්නේ? මේ කෑල්ල අමතක කරලා මේ 77.29 කියන කෙනා මෙන්න මේ හරියේ කොහෙද ඉන්නේ කියලා බලන්න ඕන. හෝ ඊට ආසන්න අගයක් කොහෙද ඉන්නේ කියලා බලන්න ඕන. හරි. එතකොට 77.29 ඔයා ලඝු පොතෙන් බලන්න මෙන්න මේ සෙට් එකේ කොහේ හරි ඉන්න ඕන. එතකොට මට සෙට් වෙනවා 77.23. ඊට වඩා අඩු වගයක් තමයි සෙට් වෙන්නේ 77.23. 59 සෙට් වෙනවා 77.23 කියලා. හරිද? එතකොට 77.23ට තව එකතු වෙන්න ඕන නේද? 4ක්. sorry. එකතු වෙන්න ඕන 6ක්. 77.23ට තව 6ක් එකතු වුණොත් නේ 77.29 වෙන්නේ. එහෙනම් ඔය 6 ගන්න වෙන්නේ මේ ඔස්සේම ගිහිල්ලා අර මධ්‍යයන් අන්තරය කියන තීරුවෙන්. මධ්‍යයන් අන්තරය කියන තීරුවෙන්. බලන්න. හරි. එතකොට මේක බලන්න 59 මේ පේලිය දිගටම යනවා. දිගටම යද්දී ඔයාට සෙට් වෙනවා 6ට අදාළව සෙට් වෙන්නේ 8. එහෙනම් මට ඕක ලියා ගන්න පුළුවන් මේ 77.29ට අදාළව ප්‍රතිලඝු වෙන්නේ 59 2 8. 59 2 8. හරිද? දැන් මෙතන දශම ස්ථානයෙන් වම් පැත්තේ පහනේ තියෙන්නේ. එහෙනම් ඔයා මෙහි ඉඳන් 6ක් තියලා තමයි දැන් දශම ස්ථානේ තියන්න ඕන. 1 2 3 4 5 6. ඒතර ඔක මට ලියන්න පුළුවන් ඕනනම් 5.9.2.8 ගුණ කිරීම 10 1 2 3 4 5 කියලා. හරි දැන් අපි බලමු කැල්ලකින් ගැහුවට පස්සේ ඔයාට අවිල්ල තියෙන්නේ 59.27.04. ඒක මට ලියන්න පුළුවන් ඕනනම් 59.27 ගුණ කිරීම නැත්නම් 5 කියලා ලියමුකෝ මේකේ තියෙනවා වගේමනේ 5.9.27 ගුණ කිරීම 10 5යි. බලන්න මේ උත්තර දෙකම ආසන්නව සමානයි. ඔන්න කැල් එකකින් ගැහුවට පස්සේ ඔයාට එන විදිය සහ ලඝු වලින් සුළු කරාට පස්සේ ඔයාට එන විදිය. හරිද? මේක මාර ලේසි ක්‍රමයක්. මේවා ඉගෙන ගන්න. ඊළඟට අපි බලමු කොහොමද 84 වර්ගමූලය සුළු කරන්නේ කියලා. හරි. එතකොට කලින් වගේම තමයි මේකෙත් මේ 84 කියන කෙනා ඉන්නවනේ. එයාගේ අපි ලඝු බලන්න ඕන. එතකොට ලඝු බලද්දී ඔයා දන්නවා 84 පළවෙනි ඉලක්කම් දෙක තෝරගත්තා. එතනින් පස්සේ ඉලක්කමක් නැති නිසා 84 බිඳුව තමයි බලන්න වෙන්නේ. හරිද? එතකොට දැන් 84 දශම ස්ථානේ මෙතනනේ තියෙන්නේ. දශම ස්ථානයෙන් වම් පැත්තේ ඉලක්කම් දෙකක් නිසා 1.0 කියලා තමයි පටන් ගන්න ඕන. ඒතර ඔයා දැන් කලිනුත් 84 බිඳුවේ ලඝු බැලුවා. ඒතර 84 බිඳුවට ආවේ 92.43. හරිනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් කලින් නම් කරේ වර්ගයක් හරි ඝනයක් හරි ගත්තොත් මේ ආපු සංඛ්‍යාව වර්ගයකදී නම් 2කින් ගුණ කරා ඝනයකදී නම් 3කින් ගුණ කරා. මෙතන තියෙන්නේ භාගයක්නේ. එහෙනම් මොකද්ද කරන්න වැත්තේ? භාගයෙන් ගුණ කරනෝනේ. මේ සංඛ්‍යාව භාගයෙන් ගුණ කරනවා. හැම දෙයකම තියෙන එකම දේ. අරව 2කින් ගුණ කරා 3කින් ගුණ කරා වගේ මේක භාගයෙන් ගුණ කරනවා. එහෙනම් ඝන මූලයක් ආවොත් මෙතෙන්දි 3න් 1කින් ගුණ කරන්න ඕනේ. හැබැයි භාගයෙන් ගුණ කරද්දි මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ අදාළ සංඛ්‍යාව 2කින් බෙදිලා. හරිද? ඒතර දැන් මේ සංඛ්‍යාව 2කින් බෙදන්න ඕන. අපි බලමු.
1.924 අපි බෙදමු දෙකෙන්. එකට දෙකේව නෑ බිඳුවයි බිඳුවරක් දෙක බිඳුවයි දශම ස්ථානයක් දැන් මෙතන තියාගන්න. එතකොට 19ට දෙකේව බලන්න ඕන. 19ට දෙකේව තියෙනවා 9ක් නේ. නම් වරක් දෙක 18යි ආයිතුරු වෙන එකක්. ඊට බලන්න ඕන මේ දෙක මෙතෙන්ට අරගෙන 12ට දෙකේව කීයද? 6යි. 6 වරක් දෙක 12යි. එතකොට බිඳුවක් එනවා. ආයි මේ 4 මෙතෙන්ට ගත්තොත් 4ට දෙකේව 2යි, දෙවරක් දෙක 4යි, 4න් 4ක් ආයි බිඳුවයි. ආයි මේ 3නේ ගන්නෙ. 3ට දෙකේ ඒව 1යි, 1 වරක් දෙක 2යි, ඉතුරු වෙනවා එකක්. ප්‍රශ්නයක් නැහැ මේ මට්ටමින් නවත්තන්න. දෙකෙන් බෙදා ගන්න පුළුවන් නේ ඔයාලට. හරි. දැන් බලන්න මෙන්න මේ ආපු කෙනාගේ එයා මම පැත්තකින් ලියා ගන්නම් 0.9යි 6යි 2යි 1. ඔය ආපු කෙනාගේ මෙන්න මේ කොටසනේ අපි හැම වෙලාවම ගන්නෙ. මේ කොටසේ ප්‍රතිලඝු දැන් බලන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙතන කොතනද 96.21 ඉන්නේ කියලා. හරි. එතකොට 96.21 හෝ ඊට ආසන්නකයක් මම බලන්නම්. 96යි 19 තියෙනවා. 96 19 තියෙනවා. ඒක තියෙන්නේ 91 6. මේ පේලියෙන් 91 මේ පේලියෙන් 6 ඔන්නෝම යා කරාට පස්සේ ඔයාලට සෙට් වෙයි 96යි 19. ඔයාට එතකොට 21 කරන්න තව ඕන කරනවා දෙකක්. ඔය දෙක ඔයාට මධ්‍යස්ථ අන්තරයේ තීරුවෙන් තමයි ගන්න වෙන්නේ. මේ පේලිය ඔස්සේම එහෙම ඉස්සරහට යනකොට දෙක තියෙන්නේ මුලින්ම මෙහෙම උඩට ගියාම 4ට අදාළව. මධ්‍යස්ථ අන්තර තීරුවේ 4ට අදාළව. එහෙනම් ඔයාට ලියා ගන්න පුළුවන් මෙයාගේ ප්‍රතිලඝු මෙන්න මේ විදිහට 91 6 4 කියලා. 91 6 4 කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දශම ස්ථානයෙන් වම් පැත්තේ බිඳුව නම් තියෙන්නේ. මෙහි ඉඳන් එකක් තියලා දශම ස්ථානයක් තියන්න ඕන. අන 9.164 කියලා එනවා ඔයාට උත්තරේ. දැන් අපි ගහලා බලමු කැල් එකේ කොහොමද 84 වර්ගමූලය එන්නේ කියලා. හරි 9.165ක් එනවා. 9.165ක් එනවා කැල් එකේ. මේක ඇවිල්ලා දිනවා 9.164. බලන්න උත්තරේ හරි. ආසන්නව පොඩි පොඩි වෙනස් වීම් වුණාට ලස්සනම උත්තරේ එනවා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද 84 ඝන මූලයක් ආවොත් ඒක සුළු කරන්නේ කියලා. හරි. දැන් අපි බලමු කොහොමද මේ වගේ එකක් සුළු කරන්නේ කියලා. කලින් වගේම තමයි මොකද්ද 84 ගත්තා. 84 මොකුත් නෑ මේ දශම ස්ථානේ මෙතන මේ පැත්තේ බිඳුවනේ තියෙන්නේ. එතකොට පළවෙනි සංඛ්‍යාව දෙක තෝරගත්තා. ඊළඟ තනි සංඛ්‍යාව තෝරගත්තා. 84 ලඝු දැන් ඔයා තුන්වෙනි සැරේටත් බලනවා. මම 84ම ගත්තේ ලේසි වෙන්නත් එක්ක කැමතියක් ඔයාට ගන්න පුළුවන්. හරිද? 84 බිඳුව කියන්නේ 92.43. 92.43. ඕක ලියන්න කලින් ඔයා බලන්න ඕනේ මෙතන දශම ස්ථානයෙන් වම් පැත්තේ සංඛ්‍යා දෙකයි නම් තියෙන්නේ. 1.0 කියලා පටන් ගන්න ඕනේ. 1.92.43. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේක දැන් කලින් නම් භාගය වෙනි බලයේ තියෙද්දි භාගයෙන් ගුණ වුණා වගේ තමයි. දැන් තියෙන්නේ 3න් එක නම් මේක 3න් එකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ මේ තියෙන සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා කියන එකනේ. හරි අපි බලමු 1.92.4 කොහොමද 3ෙන් බෙදුවම එන්නේ කියලා. එකට 3 ඒව නෑ බිඳුවයි දශම ස්ථානෙ තියුව බිඳුවරක් 3 බිඳුවයි 19ට 3 ඒව එනවා 6ක් නේ. 6 12 18 නේ. එතකොට 12ට 3 ඒවා 4යි. 4ට 12යි බිඳුවක් එනවා. ආයි 4ට 3 ඒවා 1යි 1ට 3 3යි. 13ට 3 ඒවා ඔයාට ගන්න පුළුවන් ඒත් 4ක්. හරිද? ආසන්නව 4ක් අවුලක් නෑ. එකක් ඉතුරු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මේ අගේ ගන්න. 0.6යි 4යි 1යි 4. හරි. මේක සුළු කරාම එනවා 0.6යි 4යි 1යි 4. දැන් මොකද කරන්නේ කලින් වගේම මෙන්න මේ කොටස විතරක් වෙන් කරලා ගන්න 6යි 4යි 1යි 4 කියන කෙනා මේ අදාළ ලඝු කොටසේ කොහෙද ඉන්නේ කියලා බලන්න. එතකොට 6යි 4යි 1යි 4 මට සෙට් වෙනවා 6යි 4යි
0.5 sorry 6යි 4යි 1යි 5 නම් සෙට් වෙනවා. හරිද? ඒනට 6යි 4යි 1යි 5 කියන කෙනා 6යි 4යි 1යි 4ට වඩා වැඩිනේ. ඒ නිසා මට ගන්න වෙන්නේ 6යි 4යි 0.5 කියලා එකක්. එයාට ආසන්නම තියෙන්නේ ඒක 6යි 4යි 0.5. හරිද? හැබැයි එයා ඉන්නේ 43 7 වෙනියට. මේ පැත්තෙන් 43 මේ පැත්තෙන් ඉන්නේ 7 වෙනියට. ඒතර මම දැනට ලියා ගන්නකො 43 7 කියලා. හරි. එතකොට මට තව කීයක් මදිද කියලා බලන්න මේ 14 කම්ප්ලීට් කරන්න. 5ට තව 9ක් එකතු වුණා නම් හරිනේ. ඒතර ඔයා මේ තීරුව ඔස්සේ ඇවිල්ලා බලන්න මේ මධ්‍යන්නාන්තරය කියන තැනින් මෙතන 9ක් සෙට් වෙන්නේ කොහෙද කියලා. එතකොට මම 43 කෙලින් දැන් එනවා. මට 9ක් සෙට් වෙන්නේ හරියටම 9 දී. 9ක් සෙට් වෙන්නේ 9 දී. එහෙනම් ඔයා මොකද කරන්නේ? මෙතෙන්ට 9 ඔහම ලියාගත්තා. දැන් දශම ස්ථානයේ වම් පැත්තේ බිඳුව නම් තියෙන්නේ. මෙහි ඉඳන් එකක් තියලා දශම ස්ථානේ තියන්න. මෙන්න මේක තමයි අන්තිම උත්තරේ. අපි බලමු දැන් කැල් එකේ 84 ඝනමූලය ගහලා. හතරයි දශම 3.7යි 9ක් එනවා. හරියටම හරිය දෙක නම් 4.3.7යි 9ක් එනවා කැල් එකේ. මේකෙත් 4.3.7යි 9යි. ඉතින් ඔය විදියට තමයි සුළු කිරීම ටික කරන්නේ. දැන් ඔයා හිතන්නකෝ මේ ඔක්කොම කම්බයින් කරලා එකක් දුන්න කියලා. දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. ඔයාලට සංඛ්‍යාවක් දෙනවා 8.3.1.4 ගුණ කිරීම 56 බෙදීම 45 වර්ගමූලය. ඔයා මොකද්ද කරන්න ඕන? 8.3.1.4 ලඝු බලන්න. මෙතන ගුණ කිරීමක් තියෙන නිසා 56 ලඝු බලලා ඒ ලඝු දෙක එකතු කරන්න. ආයෙ මෙතන බෙදීමක් තියෙන නිසා 45 ලඝු බලලා මේ ආපු අගෙන් 45 ලඝු අඩු කරන්න. එතනට එනෝනේ යම් කිසි උත්තරයක් මෙහෙම. ඒ එන උත්තරේ භාගවෙනි බලයනවා සලකන්න ඕනේ. එහෙනම් ඒ එන උත්තරේ දෙකෙන් බෙදලා ඒ ආපු සංඛ්‍යාවේ ප්‍රතිලඝු බැලුවනම් ඔයාට උත්තරේ එනවා. ඉතින් මේක ඔයා හැම ගානකදීම සුළු කරලා ප්‍රැක්ටිස් කරන්න. මේක අර ඒ අත්දැකීමත් එක්ක තමයි ඔයාගේ වේගය හැදෙන්නේ. හරිද? ඒ නිසා මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් වීඩියෝ දෙකම බලලා අනිවාර්යෙන් වැඩේ ගොඩ දාගන්න.